Good morning. ජේසුබීටයි ආදරේ. ඕගොල්ලෝ මේ දකින්නේ කලුකුන් මීට් වෙනවා. ඒ කියන්නේ සෙක්සින්. දැක්කද? ඉතින් එයාගේ තියෙන බෝන්, එයාගේ තියෙන ශේෂ්මල, එයාගේ තියෙන ධාතුව, ඒ ජීවය පිරිමි එක්කෙනාගේ පුම්බන් ඉන්නේ එළිතරව ඉන්නේ ඒ ඇවිල්ලා පිරිමි එක්කෙනා. අර ඉස්සරහා ඉන්නේ ඒ දැන් මේ මිටුණු ගෑනු එක්කෙනා වටේ කරගෙන දැන්. ඉතින් පුම්බන් ඉන්නේ පිරිමි එක්කෙනා. ඉතින් ඔය වගේ තමයි දැන් ඉන්න තරුණ ළමයිත් ඒ වගේ. ඉතින් ගෑනු ළමෙක් දැක්කම ඉතින් පුම්බන් ඉන්නවා, එහෙට යනවා මෙහෙට යනවා, ජිම් යනවා. ඉතින් බස් වලට එකමුණත් එද්දි පොඩ්ඩක් ඇට්‍රැක්ෂන් කරගන්න තමයි ඔය බලන්නේ. ඉතින් ඒ පිරිමි ටර්කි පිරිමි කලුකුමා එයාව ඇට්‍රැක්ෂන් කරගන්නවා. ඒ කියන්නේ ඔන්න දැන් ආයේ එයාගේ වැඩේට සෙක්සින් එකට ඒගොල්ලෝ සෙට් වෙන්න පිරිමි එක්කෙනා වැඩේ කරන්න තමයි දැන් ඒ ඇට්‍රැක්ෂන් වෙන්න යන්නේ. ඇට්‍රැක්ෂන් කරගන්නේ. මේ පුම්බන එකෙන් එන්නේ ඒකයි පංගුවක් ඒගොල්ලන්ගේ තියෙනවා නොයිසි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කෑ ගැහිල්ල. දැන් ඔය මිනිස්සුත් ඉන්නේ විසිල් බහන්නේ මායම් කියලා තියෙන්නේ. ඒ වගේ මේ සත්තු අතරේ තියෙන එක එක ඇට්‍රැක්ෂන් වර්ග. ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ දීලා තියෙන ආවේනිකදී. හැබැයි ඉතින් මේ සත්තුන්ගේ යාගේ පැවැත්ම උදෙසා විතරයි. පංගුවන් මිනිස්සු ඉන්නවා ඉතින් ඒ ඇට්‍රැක්ෂන් වැඩේ කරගන්න කලින් විතරයි. ඉතින් සත්තුන්ට එහෙම නැහැ. ඒගොල්ලන්ගේ පැවැත්ම අනුව ඒගොල්ලන්ට දීලා තියෙන නොයිසි ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඒ වලට තමයි ගෑනු ෆීමේල් එක්කෙනා ඇවිල්ලා ඇට්‍රැක්ෂන් වෙලා එයා ඉඩ දෙන්නේ එයාගේ වැඩේ කරගන්න. ඉතින් තප්පර 8ක 10ක 12ක 15ක කාල සීමාවකදී පිරිමි එක්කෙනාගේ ජෙන්ඩර් එකෙන් ගැහණු එක්කෙනාගේ ජෙන්ඩර් එකට ක්‍රොස් වෙනවා, බ්‍රීඩ් වෙනවා. ඒ බ්‍රීඩ් වෙන ධාතුව තමයි පිරිමි එක්කෙනා හරහා ගැහණු එක්කෙනාට යන්නේ. ඊට පස්සේ තමයි එයාගේ බිත්තර දාන කාර්ය වෙන්නේ. ඉතින් මේක ඇවිල්ලා වයිල්ඩ් එකයි මේක ක්‍රොස් බ්‍රීඩ් එකක්. ඉතින් අර ලස්සනයි. දැන් මේ මෙතන මගේ තව පැටව හැදීගෙන එන පැටව 3 දෙනා ඒ අය වතුර බොනවා. මගොල්ලන්ට වතුර තිබ්බේ නැහැ ඊයේ ධම්ම. හරි වෙලාව 7ට 10යි. අද ලස්සන දවසක්. උන්වහන්සේ දීලා තියෙන යහපත් දවසක්. ඉතින් උන්වහන්සේ යහපත් දෙවියන් වහන්සේයි. හැම මොහොතකම උන්වහන්සේගේ වාතාවරණයන් වෙනස් කරන යහපත් වූ ප්‍රේමණීය දෙවියන් වහන්සේ අපේ තාත්තා. ඉතින් හැමෝ තුලම වැඩ සිටින
හැමෝම ඉඩ දෙන්න ඕනේ උන්වහන්සේට. ඉතින් උන්වහන්සේ ප්‍රේමණීයයි. ඉතින් ලස්සන උදෑසන. ඉතින් මානුවෙල් අප සමගයි, ඔයගොල්ලෝ සමගයි. ඉතින් උන්වහන්සේට ඉඩ දෙන්න සෑම මොහොතක්ම උන්වහන්සේ ක්‍රියා කරන දෙවියන් වහන්සේයි. අපි ජීවත් වෙන්නේ මේ උදෙසා. ඉතින් හැමෝටම ආදරෙයි. මේගොල්ලෝ මේක හැඩි කරලා මේවා ඔක්කොම අස් කරන්න ඕනේ. දැන් මම දවස් 3ක් තිස්සේ මම ගෙදර හිටියේ නෑ. මම වැඩට යනවා. මෙන්න මගේ මේ හොඳ ප්ලාන්ට් එකක් ඒක. මෙයා ඒකට වග කියනවා. මේ පේනවද? ඒගොල්ලෝ කන්නේ කොළනේ. කො යන්න. හරි. කො හරි. ඕකේ. හට යන්න. ඉතින් යාළුවනේ හැමෝටම ආදරෙයි. යේසු පිටයි. Praise the Lord. ඉතින් සිළු ගෞරව මහිමය ස්වාමියෝ යේසුස් වහන්සේට. හරි.